type of graph කියන එක තමයි බලන්න යන්නේ. type of graph වලදී අපිට හම්බ වෙන පළවෙනි වර්ගය තමයි digraph කියන වර්ගය. ඒතර digraph එකක් කියන්නේ direction එකක් තියෙන graph එකක්. ඒතර මේ directional එකක් තියෙන graph එකක අපිට විශේෂයෙන් ඉගෙන ගන්න දෙනවා වචන දෙකක්. ඒක තමයි ඒ කියන්නේ degree එක හොයද්දී අපිට වර්ග දෙක degree හම්බ වෙනවා මෙන්න මේකෙදි. ඒතර පළවෙනි එක තමයි in degree කියන්නේ, දෙවෙනි එක තමයි out degree කියන්නේ. vertex එක ඇතුළට මේ edges එන්නේ ඇතුළට එන විදිහට නම් අපි ඒකට කියනවා in degree කියලා. ඒතර මේ මෙතන මෙහෙම තුනක් ඇතුළට එන මාර්ග තුනක් තියෙනවා නම් අපි ඒකට කියනවා in degree එක 3යි කියලා. ඒතර පිටතට යන මාර්ග 4ක් මේ වගේ තිබ්බොත් අපි ඒකට කියනවා out degree එක 4යි කියලා. ඒතර මේ in degree එකේ out degree එකේ එකතු තමයි අපි සම්පූර්ණ degree එක කියලා සලකන්නේ. ඒතර ඊළඟට අපිට මේකට අදාළව handshaking lemma එක තියෙනවා. ඒතර මේ handshaking lemma එක කියලා කියන්නේ කලින් තිබ්බ එක වගේම එකක්. හැබැයි මේකෙදි in degree එක සහ out degree එක වෙන වෙනම m කියන අගයට සමාන වීම සිද්ධ වෙන්න ඕන. හරි. ඊට පස්සේ අපි Euler graph එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. Euler graph එකක් කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න කලින් අපිට වැදගත් වෙනවා Euler path එකක් කියන්නේ මොකක්ද කියලා. ඒතර Euler path එකක් කියලා කියන්නේ මේ graph එකේ තියෙන හැම edge එකක්ම හරියටම එකපාරක් විතරක් මෙව එකපාරක් විතරක් අහු වෙන විදිහට යන්න පුළුවන් walk එකකට අපි කියනවා Euler මේ path එකක් කියලා. එතන මේ හැම edge එකක්ම එකපාරයි අහු වෙන්න පුළුවන්. එතන මේකේ Euler path එක මෙන්න මේක වෙනවා. හරි. එතන Euler circuit එකක් කියන්නේ ඒ කියපු Euler path එක ආරම්භ කරපු තැන ඉඳලම අවසාන වෙනවා නම් ඒ කියන්නේ ඒක closed නම්. ඒ කියන්නේ Euler path එක closed වුණොත් අපි ඒකට කියනවා Euler circuit එකක් කියලා. හරි. එතකොට Euler circuit එකක් අපිට තියෙන graph එකක් හම්බුනොත් අපිට ඒකට කියන්න පුළුවන් Euler graph එකක් කියලා. හරි. එතන මෙතන පොඩි theorem එකක් කියනවා මොකක් හරි එකක් Euler graph එකක් වෙන්න ඕන නම් ඒකේ degree එක ඒකේ හැම vertex එකකම degree එක අනිවාර්යයෙන්ම even degree එකක් වෙන්න ඕනේ කියලා අපිට කියනවා. හරි. එතකොට දැන් මෙතන if and only if එකක් තියෙන්නේ. يعني even degree එකක් තිබ්බොත් ඒකේ Euler graph එකක් වෙනවා. ඒ වගේම Euler graph එකක් නම් even degree වෙනවා. හරි. එතකොට ඒක ඔප්පු කරන්න යද්දි අපිට තේරෙනවා අපි මුලින්ම graph එකක් සැලකුවොත් එහෙම දැන් මෙතන connected simple graph එකක් තියෙන හින්දා හැම එකක්ම connected. එහෙනම් මේ Euler path එක ඇතුළේදී හැම vertex එකක්ම මේ අහු වෙලා තියෙන්න ඕන. එතකොට අපි මම සැලකුවොත් එහෙම එක vertex එකක් ඒ vertex එකට එන්න පාරක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ vertex එකට යන්න පාරකුත් තියෙන්න ඕනේ. එතකොට එන්න පාරක් තියෙනවා නම් එයාට අදාළව හැම වෙලෙම යන්න පාරක් තියෙන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා අනිවාර්යයෙන්ම ඒකේ මුළු degree එක even number එකක් වෙන්න ඕනේ කියලා. එතකොට Euler graph එකක් නම් අපිට even degree එකක් තියෙන්න ඕන කියන කතන්දරය පැහැදිලි. ඒතර ඒ කතන්දරය ලියලා දක්වන එක තමයි proof එකේ පළවෙනි කොටස වෙන්නේ. හරි. දෙවෙනි කොටස විදිහට අපි ඔප්පු කරන්න ඕන edge එක හැම vertex එකකම degree එක even නම් ඒක Euler graph එකක් වෙනවා කියලා. හරි. ඒතර ඒක ඔප්පු කරද්ද කලින් හරි ඒක ඔප්පු කරද්දි මම G කියලා graph එකක් ගන්නවා. හිතන්න G කියන graph එක මේක කියලා. එතන මේ G කියන graph එකක් ගත්තාම ඒකේ අපි සලකනවා හරි මේකේ සලකනවා හැම vertex එකක්ම cover වෙලා යන්න පුළුවන් විදිහට අපිට අඳින්න යන්න පුළුවන් walks හැබැයි මේ edge එකක් දෙපාරක් අහු වෙන්න බෑ. edge එකක් දෙපාරක් අහු වෙන්නේ නැති වෙන්න යන්න පුළුවන් walks බලනවා මෙන්න මේ graph එකේ තියෙන. එතකොට මේකේ තියෙන හැම vertex එකක්ම cover වෙන්නත් ඕන. edge එකක් දෙපාරක් අහු වෙන්නත් බෑ. එතකොට මේ පාර තමයි අපිට යන්න සිද්ධ වෙන්නේ. හරි. ඒ පාර යද්දී අපිට ඒ වගේ පාරවල් කීපයක් තිබ්බොත් ඒ වලින් ලොකුම එක ගන්නවා. එතකොට එහෙම ලොකුම එක ගත්තාම ඒ ලොකුම එකට අයිති නැති වෙන vertex එකක් තියෙනවා නම් එතකොට
අනිවාර්යෙන් මෙහෙම පාත්‍රයක් තියෙන්න ඕනේ. මොකද මේ දැන් මේ රූප සටහනේ තියෙන එකෙත් එහෙම පාත්‍රයක් තියෙනවා. ඒ වුණාට මේ අපි graph එකක් even degree graph එකක් ගන්න හින්දා හැම vertex එකකටම යන්න පාරකුත් තියෙනවා එන්න පාරකුත් තියෙනවානේ. එතකොට හැම vertex එකම cover වෙන විදිහට අපිට අනිවාර්යෙන් පාත්‍රයක් ගන්න පුළුවන්. මේ වගේ අර odd ඒවා තියෙන odd degree තිබ්බොත් එහෙම අනිවාර්ය නෑ. හැබැයි මේ graph එකට අදාළව තියෙනවා. එතකොට මට පාත් එක ගත්ත හැකි මෙහෙම. හරි. එහෙම ගත්තාම ඒකට අහුවෙන්නේ නැති එකක් තියෙනවා කියලා අපි ගන්නවා. මේ අහුවෙන්නේ නැති මෙතන එකක් තියෙනවා. දැන් බලන්න එහෙම වුණාම ඒ අහුවෙන්නේ නැති එකේ දෙපැත්තේ තියෙන එකේ ඩිග්‍රී එක ඔඩ් එකක් වෙන්න ඕන. ඒතර ඔය සිද්ධිය තමයි මෙන්න මෙතන අපි ලියලා දක්වලා තියෙන්නේ. එතන මේ සිද්ධිය අපි ලියලා දක්වලා ඒක ප්‍රූව් කිරීම සිද්ධ කරනවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. ඊට පස්සේ මේක ඉවුලර් ග්‍රාෆ් එකක්ද නැද්ද කියලා අපිට ඩිටර්මයින් කරන්න තියෙනවා. එතන ඉවුලර් ග්‍රාෆ් එකක්ද නැද්ද කියලා ඩිටර්මයින් කරන්න මොකද කරන්න ඕන? හැම එකකම ඩිග්‍රිය ඊවන් නම්බර් එකක්ද කියලා බලන්න ඕන. හරි. බලමු. මෙතන ඩිග්‍රිය 2යි, මෙතන ඩිග්‍රිය 4යි, මෙතන ඩිග්‍රිය 4යි, මෙතන ඩිග්‍රිය 4යි, මෙතන ඩිග්‍රිය 4යි, මෙතන ඩිග්‍රිය 2යි. එහෙනම් හැම එකම ඊවන් නම්බර් එකක්. එහෙනම් මේක ඉවුලර් ග්‍රාෆ් එකක් වෙන්න ඕන. හරි. ඊට පස්සේ අපිට කියන ඉවුලර් සර්කිට් එකක් මේකේ හොයලා දක්වන්න කියලා. අපි බැලුවොත් එහෙම ඉවුලර් සර්කිට් එකක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට ඉවුලර් සර්කිට් එකක්. එතකොට ඉවුලර් සර්කිට් එකක් වෙන්න හැම එජ්ජක්ම කවර් වෙන විදිහට එජ් එක දෙපාරක් නොවේදෙන විදිහටත් අපි ආරම්භක තැන ඉඳලා අවසාන තැනට යන්න ඕන. ඊට පස්සේ අපිට කියන හැමිල්ටෝනියන් ග්‍රාෆ් එකක් කියලා. ඒතර මේ හැමිල්ටෝනියන් ග්‍රාෆ් එකක් කියලා කියන්නේ එවෙලා හැමිල්ටෝනියන් සයිකල් තියෙන ඒවා. ඒතර හැමිල්ටෝනියන් සයිකල් කියලා කියන්නේ හැම vertex එකක්ම මේ එකපාරක් හම්බෙන විදිහට යන එකක්. ඒතර vertex repeat වෙන්න බෑ. ඒ වගේම හැම vertex එකක්ම හරියටම එකපාරයි හම්බෙන්න ඕන. ඒ වගේම ඒක සයිකල් එකක් වෙන්න ඕන හින්දා ඒක ක්ලෝස්ඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ ආරම්භක තැන ඉඳලා අවසාන තැනට එන්න ඕනේ පාත් එකේ ගියා. එතකොට හැම vertex එකක්ම හරියටම එකපාරක් හම්බෙන්න ඕන සහ ඒක ක්ලෝස්ඩ් එකක් වෙනොත් අපිට කියනවා හැමිල්ටෝනියන් සයිකල් එකක් කියලා. එහෙම සයිකල් තියෙන graph වලට අපි කියනවා හැමිල්ටෝනියන් graph එකක් කියලා. හරි. ඊතරක් බැලුවොත් මෙන්න මේක අපිට මෙතනින් පටන් අරන් මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට යන්න පුළුවන්. එතකොට හැමිල්ටෝනියන්ස් හැම vertex එකක්ම එකපාරක හරියටම එකපාර ගානේ හම්බෙන walk එකක් අපිට හම්බුණා. sorry walk එක නෙමෙයි path එකක්. so ඔබට පාත් එකක්. එතකොට මේ අපිට මෙතනද මෙහෙම යන්න පුළුවන් පාත් එකක් තියෙනවා. ඒ හින්දා මේක හැමිල්ටෝනියන් සයිකල් එකක් වෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මෙතන ඉඳලා මෙහෙම ගිහිල්ලා අපිට ආයේ මෙතෙන්ට යන්න ක්‍රමයක් නැහැ. මෙතෙන්ට යනවා නම් මේ අතර ගිහිල්ලා මෙහෙම යන්න වෙනවා. ඊටර මේ vertex එක දෙපාරක් හම්බ වෙනවා. එතකොට මේක හැමිල්ටෝනියන් සයිකල් එකක් නැති එකක්. එතන හැමිල්ටෝනියන් graph එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට theorems දෙකක් කියනවා. ඩෙරාක්ස් තියරම් සහ ඔරේස් තියරම් කියලා. එතන මේ ඩෙරාක්ස් තියරම් එක කියන්නේ අපේ තියෙන vertex ගාන 3ට වැඩි අවස්ථාවක් නම් දීලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී ඕනෑම එකක ඩිග්‍රිය n බෙදීම 2ට වඩා මේ වැඩි අගයක් වෙනවා නම් ඒක හැමිල්ටෝනියන් graph එකක් වෙන්න ඕනලු අනිවාර්යෙන්ම. එතන ඔරේස් තියරම් එක කියන්නේ අපි යම්කිසි vertices දෙකක් කැමති vertices දෙකක් තෝරගත්තා හැකි. ඕනෑම vertices කැමති ඕනෑම තෝරගත් vertices දෙකක් ඩිග්‍රී එක අපි එකතු කරපුවාම ඒක මේකේ තියෙන මුළු vertices ගන්නට වඩා වැඩි වෙන්න ඕනි කියලා කියනවා ඔරේස් තියරම් එකේ. හරි. අපි මේ උඩ එකට ඇප්ලයි කරලා බලමු ඔරේස් තියරම් සහ බ්‍රකාස් තියරම් කියන එක. ඩෙරාක්ස් තියරම් කියන එක. එතකොට මුලින්ම මම ඩෙරාක්ස් තියරම් එක ඇප්ලයි කරනවා මේකට. එතකොට ඩෙරාක්ස් තියරම් එක ඇප්ලයි කරද්දී අපිට මේකේ ඩිග්‍රී කොහොම වෙනවා? මෙතන ඩිග්‍රී එක 2යි, මෙතන 3යි, මෙතන 2යි, මෙතන 3යි.
එතන මම හැවතේ හොයන් ඉන්නම් 2යි 2යි 3යි 1යි. හරි. එතන ඔරේස් ඩෙරක්ස් තීරම් එක අප්ලයි කරද්දී අපිට ඕන අපි දන්නවා මේකේ තියෙන vertices 4යි. 4 බෙදෙන්න ඕන දෙකකින්. n බෙදීම 2 කියන්නේ 4 බෙදීම 2 කියන එක. එතන මෙතන එනවා 2යි. එහෙනම් මේ අපිට ඩෙරක්ස් තීරම් එක දාන්න ඕන නම් මෙන්න මේ අපි ගත්ත graph එකේ හැම එකකම ඩිග්‍රිය 1 2ට සමාන වෙන්න ඕන. 1 2ට විශාල වෙන්න ඕන. එතන අපිට තේරෙනවා මෙයා එහෙම වෙලා තියෙනවා. හැබැයි මෙයා එහෙම වෙලා නැහැ. මෙතන 1 තියෙනවනේ. 1 කියන්නේ දෙකට වඩා කුඩා එකක්. එතකොට මෙයා හැමිල්ටෝනියන් graph එකක් වෙන්න ඕන ඩෙරක්ස් තීරම් එක අනුව. මෙයා හැමිල්ටෝනියන් graph එකක් වීම අත්‍යවශ්‍ය නැහැ ඩෙරක්ස් තීරම් එක අනුව. හරි. ඊට පස්සේ ඔරේස් තීරම් බලමු. ඔරේස් තීරම් එක ගත්තොත් එහෙම ඔරේස් තීරම් එක දාන්න ඕන නම් අපි හැම පෙයා එකක්ම ගත්තාම ඒ පෙයා එකේ ඩිග්‍රී වල එකතුව අනිවාර්යෙන්ම vertex ගන්නට වඩා වැඩි වෙන්න ඕන. හරි. එතන මම මේ පෙයා එක සැලකුවොත් ඩිග්‍රී වල එකතුව 6යි. එතකොට ඒක කොහොමත් 4ට වඩා වැඩි. මේ දෙක සැලකුවත් එතනින් එන්නේ 4ට වඩා වැඩි වෙයි. එතකොට මේකේ ඕනම පෙයා දෙකක් සලකලා ඒ දෙකේ ඩිග්‍රී එක එකතුව අපිට තේරෙනවා එයා n ට වඩා වැඩි. ඒ කියන්නේ vertex ගන්නට වඩා වැඩි. එහෙනම් මේක ඩෙරක්ස් තියරම් මේ ඔරෙස් තියරම් එක අනුවත් හැමිල්ටෝනියන් graph එකක් විය යුතුමයි. හරි. ඊට පස්සේ මෙයා බැලුවොත් එහෙම අපිට ගන්න පුළුවන් මේ විතර මේ පෙයා දෙක ගත්තොත් එහෙම 5ක් එනවා. එතකොට අපිට තේරෙනවා ඒක නම් වැඩි. හැබැයි අපි මේ දෙන්න නම් සැලකුවේ. මෙතන එන්නේ එකතුව 3ක් විදිහට. එතකොට එකතුව 3 කියන එක 4ට වඩා කුඩා සංඛ්‍යාවක්. එතකොට මේ දෙන්න 4ට වඩා කුඩා හින්දා අපිට තේරෙනවා මේක ඔරේස් තියරම් එක පිළිපදින්නෙත් නැහැ. එහෙනම් මේක ඔරේස් තියරම් එක අනුවත් හැමිල්ටෝනියන් graph එකක් වීම අත්‍යවශ්‍ය නැහැ. හරි. එතකොට මේ තියරම් දෙකෙන්ම කියන්නේ sufficient conditions විතරයි. එතකොට මේ condition පිළිපැද්දොත් ඒක අනිවාර්යෙන්ම හැමිල්ටෝනියන් graph එකක් වෙනවා. හැබැයි මේව පිළිපදින්නේ නැහැ කියලා ඒක හැමිල්ටෝනියන් graph එකක් නෙමෙයි කියලා කියන්න බෑ. හරි. ඊට පස්සේ මේ තව දෙයක් තියෙනවා. මේ ඔරේස් තියරම් කියන එක more general rule එකක්. මෙන්න මේ ඩෙරක්ස් තියරම් එකට වඩා. ඒ කියන්නේ මේ ඩෙරක්ස් තියරම් එක යම් කිසි එකක් පිළිපැද්දොත් අනිවාර්යයෙන් මේක ඔරේස් තියරම් එක පිළිපැදීම සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ අපිට weighted graph කියන එක හම්බ වෙනවා. weighted graph එක කියන්නේ අපි edge එකට අදාළව weight එකක් අපි assign කරනවා. එතන මේකේ විශේෂයෙන් definition එකේදී VE කියන set දෙකට අමතරව W කියලා function එකක් දෙනවා. ඒකෙන් කරන්නේ edge එකට අදාළ weight එකක් assign කිරීම. එතකොට මෙතන තියෙන්නේ weighted graph එකට උදාහරණයක්. එතන මේ වල හරහා යද්දී අපිට weights ලැබීම සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ planar graph එකක් කියලා එකක් ගැන කතා කරනවා. planar graph එකක් කියලා කියන්නේ අපිට මේ graph එක ඒ වල edges එකිනෙක cross වෙන්නේ නැති වෙන අඳින්න පුළුවන් ක්‍රමයක් තියෙනවලු. එහෙම එකට කියනවා අපි planar graph එකක් කියලා. හරි. එතකොට එහෙම ඇඳපු representation එකට අපි කියනවා planar representation කියලා. එහෙම නැත්නම් planar embedding කියලා. හරි. දැන් එතකොට මේක ගත්තොත් එහෙනම් planar graph එකක් අපිට ඒක මෙන්න මේ ආකාරයට අඳින්න පුළුවන් edges කැපෙන්නේ නැති වෙන්න. එතකොට මේකට අපි කියනවා planar representation එක මෙන්න මේ graph එකේ කියලා. හරි. ඊට පස්සේ අපිට Euler formula කියලා එකක් හම්බ වෙනවා. එතන Euler formula එකෙන් කියන්නේ vertices ගානයි edges ගානයි ගත්තහම සහ faces කියලා අපි කියන්නේ මෙතන ගත්තොත් එහෙම තියෙන කලාප ගාන වගේ. මෙතන 1යි 2යි 3යි 4යි විදිහට කලාප 4ක් තියෙනවා. කියන්නේ songs 4කට වෙන් වෙනවා මේ graph එක. එතකොට මේකේ තියෙන කලාප ගාන මෙන්න මේ සමීකරණ පිළිපදිනවා කියලා කියනවා. එතකොට vertices ගාන රින edges ගාන දන එයාගේ තියෙන කලාප ගාන සමාන වෙනවලු දෙකට. හරි. අපි බැලුවොත් එහෙම මේක. හරි. මේකේ තියෙන vertices ගාන කීයද? 1යි 2යි 3යි 4යි. vertices ගාන 4යි.
මේකේ තියෙන edges ගාන කීයද? මේකේ තියෙන edges ගාන 1 2 3 4 5 6යි. මේකේ තියෙන faces ගාන කීයද? 1 2 3 4යි. හතරයි. හරි. එතන බැලුවොත් එහෙම සමීකරණය දාලා ඒ සමීකරණ අපිට කියන්නේ v ඍණ e ධන f කියන එක කියලා ගන්න කියලා. v කියන්නේ 4යි, e කියන්නේ 6යි, ධන f කියන්නේ 4යි. 4 4 8යි, 8න් 6ක් අඩු වුණාම 2යි කියලා අපිට එනවා. එතන අපිට තේරෙනවා මේ graph එක කලින් තිබෙ හැමිල්ටෝනියන් graph එක Euler formula එක පිළිපදිනවා. හරි. ඊට පස්සේ මේ Euler formula එකෙන්ම ගන්න පුළුවන් අපිට කොරලරි කීපයක් තියෙනවා. පළවෙනි කොරලරි එක තමයි මොකක් හරි එක planar representation එක අපි ගත්තාම මොකක් හරි එකම graph එක planar representations කීපයක් තියෙන්න පුළුවන්. ඒතකොට planar representation එක ගත්තාම මේ හැම planar representation එකටම same number of regions තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ same number of faces නැත්නම් same number of regions තියෙන්න ඕන. මේ regions කියලා කියන්නේ අර face කාලේ මම faces කියපු කතන්දරේ තමයි. එතකොට මේකේ දැන් අපි දන්නවා එකම graph එකකට නම් ඒකේ vertex ගාන edges ගාන මේ වෙනස් වෙන්නේ නැහැ නේ. එහෙනම් representation එකේදී faces ගානක් වෙනස් වෙන්න බෑ. මොකද planar representation එක නම් මේ equation එක පිළිපදින්න ඕන. එහෙනම් එයාගේ faces ගානක් හැම වෙලෙම සමාන වෙ තියෙන්න ඕන. ඊට පස්සේ දෙවෙනි කොරලරි එක තමයි මේ තියෙන්නේ. එතකොට අපිට දීලා තියෙන G කියන එක connector planar graph එකක් වුණොත් මේ vertices ගාන 3ට වඩා වැඩි වෙන විදිහට සහ 3ට වඩා වැඩි vertices ගාන 3ට වඩා වැඩි වෙන විදිහට මෙන්න මේ දේ වෙනවා කියලා අපිට කියනවා. හරි. ඒක ඒකට සාධනය වැදගත් වෙනවා. අපි ඒක සාධනය කරද්දී මෙන්න මේ වගේ සීන් එකක් තමයි මුලින්ම ලියන්න ඕන. දැන් අපි ගත්තොත් එහෙම අපි දන්නවා මොකක් හරි face මේ මොකක් හරි face එකක් ඉන්න අපිට edges අඩුම 3ක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මොකක් හරි face එකක් හැදෙන්න නම් මොකක් හරි face එකක් ගත්තාම එයා edges 3කින් අනිවාර්යයෙන්ම cover වෙනවනේ. මේ features දැන් අපිට edges දෙකක් අරගෙන අපිට කවදාවත් closed එකක් හදන්න බෑනේ. edges දෙකක් හැදුවා කියලා අර ඇතුලේ කලාපයක් වෙන් කරන්න බෑ. අනිවාර්යයෙන් මොකක් හරි කලාපයකට අඩුම තරමේ edges 3කින්වත් edges 4ක් වෙන්නත් පුළුවන්. එහෙම තියෙන්නත් පුළුවන්. edges අඩුම 3ක් ඕන කලාපයක් වෙන් කර ගන්නට. එතකොට ඒක එකක්. අනිත් කතන්දරේ තමයි එක edge එකක් සලකපුවාම ඒක කලාප දෙකක් ඒ edge එක කලාප දෙකකින් මේවත් වැඩිම වුණොත් කලාප දෙකකින් පාවිච්චි කරනවා. කියන්නේ කලාප දෙකක් බෙදන්න තමයි edge එක ඇත්තටම පාවිච්චි වෙන්නේ. ඒතර අපිට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ අසමානතාවයක්. හරි. ඊට පස්සේ ඒක අපම Euler formula එකට substitute කරනවා. ඒතර එහෙම substitute කරාට පස්සේ මට ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක්. sorry මෙතන දෙකක් එනවා. අනේ හරි මේ දෙකක් ඉන්නේ. මේ වගේ සුළු වෙනවා. ඊට පස්සේ මේක මෙහෙම සුළු වෙලා අන්තිමට මෙන්න මේ equation එක පැමිණීම සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මෙන්න මේ graph ටික ගත්තාම මේවා planar graph නෙමෙයි කියලා පෙන්නන්න. එතකොට මේකදී අපි කරන්නේ මේ වල vertices සහ edges ගන්න කරනවා. vertices edges ගන්න බලමු. මේක ගත්තොත් එහෙනම් vertices ඔක්කොම තියෙනවා 5ක්. edges ඔක්කොම තියෙනවා 10ක්. හරි. එතකොට මම ගත්තොත් 3v ඍණ 6 කියන එක නා 15 ඍණ 6 9ක් බවට පත් වෙනවා. හැබැයි edges 10ක් තියෙනවා. එතකොට අපි දන්නවා edges ගානට වඩා edges ගාන විශාල වෙනවා මේකෙදි 3v ඍණ 6ට වඩා. එතකොට මේක පිළිපදින්නේ නැහැ නේ. එහෙනම් මේක planar graph එකක් නෙමෙයි.